සහෝදරිය කියන විදිහට ගෘහ විද්‍යා විෂය කියන එක උයන්න විතරක් නෙමෙයි තියෙන්නේ. හරියට කණු ඉදිරිපත් හරියට මම හිතනවා විෂය ගැන අදාළ කණු ඉදිරිපත් කරනවා නම් හොඳයි කියලා. තව තැනක අපේ සහෝදරියක් කියනවා තව තැනක කියනවා මෙන්න මේ කියන විෂය සෞඛ්‍ය ක්‍රීඩා නෑ. එහෙනම් මොකටද ක්‍රීඩා උත්සව තියන්නේ? එහෙනම් පාසලට ක්‍රීඩා උත්සව එපා කියන්නේ. මොකටද සාහිත්‍ය උත්සවල් තියන්නේ? එහෙනම් පාසලට එව්වත් එපා කියන්නේ. ඔයාලා කියනවා නම් ඔයාලා ක්‍රීඩාවට ගිහිලා ක්‍රීඩාවෙන් අපේ රටේ කොච්චර මිනිස්සු ජයග්‍රහණ කළා දෙනවද? ඔයාලා කියනවා කාර් එකක් හදන්න මොටර් රථයක් හදන්න. ඔයාලා මේ අධ්‍යාපනය කියන්නේ මේ පොතපතේ දැනුම පමණක් නෙමෙයි. ඒක අපි කොහොම කියන්න ලෑස්ති. මොකද අධ්‍යාපනය කියන්නේ ඔයාලට හරියට පුළුවන් නම් වාහනයක් එලවන්න. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ ෆෝන් එකේ කැඩිච් එකක් හදාගන්න. ඔයාලගේ ෆෝන් එකේ සිම් එක හරියට දාගන්න පුළුවන් නම් ඔයාලා ඒකටත් ඉගෙන ගන්න ඕනි නේද සහෝදරිය? මං ආසයි අහන්නේ වචන ඔයාලගේ. ඒ වගේම තව එකක් කියන්නම් ගුරුවරයා කියන වචනේ තේරුමවත් හරියට දැනගෙන කතා කරන්න. මෙන්න මේ ගුරුවරයා කියන වචනේ උයන්න කියන අකුරෙන් කියවෙන ජරාව අන්ධකාරය. උයන්න කියන වචනේ කියන්නේ ආලෝකය. වරයා කියන්නේ උතුම් වූ තැනැත්තා. ගුරුවරයා කියන්නේ පොදුරින් ආලෝකේ කරා ගෙනියන උතුම් වූ තැනැත්තා. එහෙම නැත්නම් ගුරුවරයාගේ රැකවරණයක් නැහැ කියලා කිව්වා. මම ආසයි අහන්නේ ගුරුවරයා පාසලේදී අපිට දුකක් එහෙම වෙලක් කියලා හදුනහම ගුරුවරයා අපිව බලාගන්නද? අපේ අම්මා එන්න කලින් ගුරුවරයා නේද ඔකට ඕන බෙහෙත් ටික දෙන්නේ. මම ආසයි ඒක ඉදිරිපත්